තව දවසක් කියනවා මොකද්ද? පින්වත්නි ඔබට දුවෙක් ඉපදිලා ඉන්නවනම් ඔය දූලා උපදින්නේ තාත්තලා අම්මලා බොරු කියපු නිසායි කියලා. දැන් ඒ කියපු උන්දට අමතක වෙලා තියෙනවා මගේ බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භාවය කවුද? වෙස්සන්තර ජාතකේ කවුද? වෙස්සන්තර රජුරුව. වෙස්සන්තර රජුරවන්ට දූවේ පුත දෙන්නෙකු හිටියා කවුද? ජාලිය ක්‍රිෂ්ණජිනා. ජාලිය කියන්නේ කොල්ලෙක්, ක්‍රිෂ්ණජිනා කෙල්ලෙක්. එතකොට බෝසතාණන් වහන්සේ පාරමී පුරන 20 අසංඛ්‍ය කල්ප ලක්ෂය පුරාටම කඩපු නැති එක ශික්ෂාපදයක් තියෙන මොකද්ද? බොරු කියලා නෑ. අනිත් ඒවා කැඩිලා තියෙනවා. බොරු කියලා නෑ. එතකොට දැන් බොරු කීම නිසා නම් ගෑන් ළමයි උපදින්නේ. එතකොට බෝසතාණන් වහන්සේත් බොරු කිව්වා කියලා බුදුරජාණන් වහන්සේට අභූත චෝදනාවක් එනවා. තියරි ඉගෙනගෙන නෑ. තියරියට බලලා නෑ. තව හාමුදුර කෙනෙක් කියනවා පින්වත්නි මේ වෙලාවෙත් බුදුරජාණන් වහන්සේ නමක් මේ සක්වලේ නෙමෙයි වෙනත් සක්වලක ඉන්න පුළුවන් කියලා. එතකොට ඒක හරිද? ඒක හරිද? එම වෙන්න බෑ. ඇයි? කියන්නේ බුදුවරු පහළ වෙන්නේ මේ සක්වලේ පමණයි. මේකට මගුල් සක්වල කියලා කියන්නේ මොකද්ද? ඇයි? බුදුවරු පහළ වෙන නිසා. එහෙනම් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ එක්තරා ධාතුන් වහන්සේ නමක්වත් ලෝ ධාතුව තුල කොහේ හරි වැඩ ඉන්නකම් තවත් බුදුවරයෙක් පහළ වෙන්න පුළුවන් කමක් නැහැ. අනිත් එක ඒකේ තියරිය හොයාගන්න පුළුවන් හොඳට මතක තියාගන්න. වෙනත් සක්වලක බුදුවරු පහළ වෙනවා නම් පිට සක්වලක බුදුවරු පහළ වෙනවා නම් අෂ්ට දුෂ්ටක්ෂණයන්හි බුදුරජාන් වහන්සේ කිව්ව මොකද්ද? පිට සක්වලක උපදිනවා නියත මිත්‍යා දෘෂ්ටි ගත අය පිට සක්වලක උපදිනවා. එන ඒ තියරිය හරියනවා නම් මේක වර්ධින්න ඕන. මේක හරියනවා නම් ඒක වර්ධින්න ඕන. ඒ දෙකම කිව්වේ බුදුහාමුදුරුවෝ නම් දෙකම හරි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? වැරදිලා තියෙන කියපු එක්කෙනාට. තව දවසක් හාමුදුරුවෝ කෙනෙක් කියනවා පින්වත්නි අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ දිව්‍ය ලෝකයක හෝ බ්‍රහ්ම ලෝකයක හෝ මාර්ගඵලලාභී කිසිම උතුමන් වහන්සේ නමක් වැඩ හිටියේ නැහැ කියලා. එහෙම හිටියා නම් බෝසතාණන් වහන්සේට දුෂ්කර ක්‍රියා කරන්න දෙන්නේ නැහැ පින්වතුනි කියලා කියනවා. දැන් මං අහන්නේ කතාව හරිද? වැරදි. ඇයි? අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව භාවයේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ කවුද? ජෝතිපාල මානවකයා. එතුමන් වහන්සේගේ යාළුවා කවුද? ගටිකාර කුම්භකාර අනාගාමී වෙලා හිටියේ. දැන් අනාගාමී උතුමන් වහන්සේ කොහෙද ඉන්නේ? බ්‍රහ්ම ලෝකේ. ඒ බ්‍රහ්ම ලෝකේ ඉඳගෙන ඇවිල්ලා කිව්වද බෝසතාණන් වහන්සේට දුෂ්කර ක්‍රියා කරන්න එපා. සෝවාන් මාර්ගය මේකයි කියලා කිව්වනම් මොකද වෙන්නේ? ශ්‍රාවක බුද්ධ. එනම් බෝධිය ශ්‍රාවක බෝධිය. කෙනෙක්ගෙන් අහගෙන නිවන් දකින්නේ තමන් වහන්සේම ස්වයම්භූ ඥාණයෙන් හොයා ගන්න ඕන නිසා තමයි එහෙම දුෂ්කර ක්‍රියා කළේ. එහෙම දුෂ්කර ක්‍රියා කළාට වෙන මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා ලෝකේ හිටියද නැද්ද? හිටියා. ඒ සමතක දැන් ඔයගොල්ලන්ටත් කියනකොට එහෙයි ස්වාමීනි මෙහෙයි ස්වාමීනි කියන්නේ මොකද්ද? තියරිය ඉගෙනගෙන නැහැ. තියරිය ඉගෙන ගන්න. ත්‍රිපිටක ධර්මයේ අභිධර්මයේ මුල් කරගෙන හරියටම තියරිය ඉගෙන ගත්තා නම් මේ චිත්තචෛසිකයන් වැඩ කරන න්‍යාය ඉගෙන ගත්තා නම් මේ රූප ධර්මයන්ගේ ස්වභාවය ඉගෙන ගත්තා නම් කිසි කෙනෙකුට ඔය වන්දන්න බෑ. මට ඕන ඔන්න ඒක හදන්න. මේ ජීවිතේ විතරක් නෙමෙයි නිවන් දක්න අජාති දක්වා මගේ අම්මලා මේ තාත්තලා මේ දරුවෝ අපේ මෑණියන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා කිසි කෙනෙක් ආයේ රැවටෙන්න එපා. ඒ රැවටීම නැති වෙන්න ඕන. ඒකට තමයි මගේ මේ ව්‍යායාමය.